උසාවියේන සමහර අය තමන්ට වන අසාධාරණය ගැන පොලිසියට පැමිණිලි කරාට පොලිසියෙන් සාධාරණ ඉෂ්ට වෙයි කියලා සැක තියෙන වෙලාවට තමන් වෙනුවෙන් නීති නියෝජනයක් තියන්න බලනවා. දැන් මේ වෙලාවට පැමිණිලි පැත්තෙන් ඔවුන්ගේ අසාධාරණය ගැන කියන්න පොලිසියට අමතරව නීති නියෝජනයක් ඉදිරිපත් වෙනවා. අපි සාමාන්‍යයෙන් මේ වෙලාවට කියනවා වින්දිත පාර්ශවයෙන් පෙනී සිටිනවා කියලා. වින්දි කියන්නේ ඉතින් සරලව කිව්වොත් එහෙම අර කරදරයට හරි ප්‍රශ්නකට හරි පැටලිලා ඉන්න අය වගේ. මේ සම්බන්ධව නීතිමය තත්ත්වය ගැන මම හොඳ පොතක දකිනවා. පොතේ නම නීතියේ ප්‍රායෝගික භාවිතය මංජුල කරුණාරත්න. ගරු මංජුල කරුණාරත්න මැතිතුමන් ලියපු හොඳම පොතක 175 පිටුවේ මෙහෙම තියෙනවා. අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් නීති නියෝජනයක පෙනී සිටීම. අපරාධ අධිකරණ බලයේ ක්‍රියාත්මක කරනු ලබන අධිකරණයක් ඉදිරියේ අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් නීති නියෝජනයක වෙත අයිතිවාසිකම් හිමිවන නෛතික ප්‍රතිපාදනය කවරේද? හුඟක් අය දන්නේ නැහැ. බැරි වෙලා හරි ආවොත් එහෙම මොන වගන්තියටද Tamanට මේ කරුණ ඉදිරිපත් කරන්න අවසර තියෙන්නේ කියලා වගේ අපේ සමහරුන්ට තියෙන ප්‍රශ්න තියෙනවා. බොහෝ අවස්ථාවන්හිදී නීති නියෝජන විසින් මහේස්ත්‍රාත් අධිකරණයන් සහ මහා අධිකරණයන් ඉදිරියේ අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටීම සිදු කරන ලබන නමුත් ඒ සඳහා අවසර හිමිවන්නා වූ නෛතික ප්‍රතිපාදනය සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයක් නොමැතිව එලෙස අධිකරණයන් ඉදිරියේ පෙනී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් වන අධිකරණ සංවිධාන පනතේ 41(1) වන වගන්ති යටතේ මා වන නෛතික ප්‍රතිපාදනය සම්බන්ධයෙන් පාසනම් පරිදි මාගේ අවධානය යොමු කර සිටිමි. මංජුල් සර් ඔබට නීතිය ගැන හරියට කියනවා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 41(1) වගන්ති යට තමයි මේ බලතල තියෙන්නේ කියලා. ඒ වගේම තව සාක්ෂිකරුව වශයෙන් කැඳවන ලබන තැනැත්තෙකු සම්බන්ධයෙන්ද යතකී ප්‍රතිපාදන යටතේ හිමිවන්නා වූ ව්‍යංග බලය යටතේ නීති නියෝජනයක වෙත අධිකරණ ඉදිරියේ පෙනී සිටිය හැක කියලා කියනවා. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් අගතියටපත් පාර්ශ්වයට පෙනී සිටින අයිතිය අපිට හම්බ වෙන්නේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 41(1) උපවගන්ති යටතේ. මම දැන් ඔබට 41(1) තියෙන දේ කියන්නම්. මේ කියන්නේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 41(1) උපවගන්තිය. සේවාදායකින්ට සහාය වීමේ හා උපදෙස් දීමේ යුක්තිය පසුදැලීම සඳහා නීතියෙන් පිළිටවනු ලැබූ සෑම අධිකරණයකම හෝ වෙනත් ආයතනයකම පෙනී සිටීමේ උත්තරවාද ඉදිරිපත් කිරීමේ හෝ ක්‍රියා කිරීමේ හිමිකම සෑම නීතිඥයෙකුටම තිබිය යුතු අතර එකීයම් අධිකරණයක හෝ එකී වෙනත් ආයතනයක යම් නඩු කටයුත්තක පාර්ශ්වකරුවෙකු වන්නා වූ හෝ ඒ නඩු කටයුත්තේදී කරුණු ඉදිරිපත් කිරීමට අයිතිවාසිකමක් ඇති හෝ ඇතැයි හිමිකම් පාන්නා වූ හෝ සෑම තැනැත්තෙකුටම නීති නියෝජනයෙකු විසින් තමා නියෝජනය කරනු ලැබීමට හිමිකම තිබිය යුතුය. ඔබට සරලව තේරුම් ගන්න තියෙන්නේ ඔබට කිසියම් අසාධාරණයක් වෙලා ලංකාවේ පොලිසියට පැමිණිලි කළා නඩුවක් දාලා උසාවිය ගියොත් ඔබ වෙනුවෙන් පොලිසිය ඉන්නවා කියලා කියන එකෙන් සෑයීමටපත් වෙන්නේ නැතුව ඔබට විශ්වාසදායක නීති නියෝජනයේ සේවය ලබා ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඔබ වෙනුවෙන් පෙනී සිටින නීති නියෝජනය සාමාන්‍යයෙන් යනිත වින්ත පාර්ශ්වයෙන් පෙනී සිටිනවා කියන්නේ. වින්ත කියන්නේ අර මම කලින් කිව්වා වගේ අසාධාරණයට ලක් වෙලා කරදරයට ලක් වෙලා හානි වුණා වගේ පාර්ශ්වය. එතකොට ඉතින් අර පොලිසිය කට්ටිය පැමිණිල්ල ගැන කරුණු කියනවා. වින්ත පාර්ශ්වයෙන් ඔබට ඉන්පස්සේ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයකින් පැහැදිලි කළාම කිව්වොත් අපි හිතමු මම ඉන්නවා කාගේ හරි ගියක් උඩු පට්ටම් වෙන්න ගහලා ජනල් විදුලි ඔක්කොම කඩලා ඉදිරිය ඉන්න කාන්තාව දූෂණය කරන්න බලනොත් හදලා. දැන් ඉතින් ඒ වගේ වෙලාවක දැන් පොලිසියට පැමිණිලි කරාම පොලිසියෙන් පැමිණිලි පාර්ශ්වයෙන් ඔන්න කරුණු දක්වනවා. බී වාර්තාවකින් අර සැකකරුවා වගේ ටික අල්ලන් ආවිලා කියනකොට කියනවා මෙන්න මේ සැකකරුවන් ස්වාමීනි මෙන්න මේ ආකාරයෙන් නිවස බිඳ දීපල සොරකම් කිරීමක් කර තිබෙනවා. ඊට අතිරේකව අදාළ නිවසේ කාන්තාව දූෂණයකට ලක් කිරීමක් තත් කර තිබෙනවා. ඒ නිසා අපන්ත 14 යටතේ කරුණුත් තියෙනවා. මහජන දූෂණ පව ඇති විය හැකි මේකට අපල බදුනොත් කියනවා. දැන් වින්ත පාර්ශ්වයේ මං ඉන්නවනේ. ඉතින් මට කියන්න වෙන්නේ ගරු ස්වාමීනි මාගේ සේවාදායක පාර්ශ්වයේ නිවස සම්පූර්ණයෙන් හානි කර කඩා බිඳලා දමා තිබෙනවා. ඊට අතිරේකව නිවසේ සිටි කාන්තාව බලහත්කාරයෙන් ඇදගෙන සමූහ වශයෙන් ඉස්තිදුෂයට ලක් කිරීමට තත් කර තිබෙනවා. මේක බරපතල ගණනීය අපරාධයක්. මේ වගේ අපරාධ සඳහා අප ලබා දීමෙන් මහජනතාව පවා කැළඹෙන්න කඩ තියෙනවා. ඒ බව පොලිසිය පවා කියනවා ස්වාමීනි කියලා කියන්න වෙනවා. ඉතින් එහෙම කිව්වහම
ගරු අධිකරණය ගැන සලකා බලලා සුසු දෙයක් කරයි. ඉතින් ඒකෙන් කියන්නේ අපදෙන්න නොදී ඉන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ. නමුත් 1997 අංක 30 දරන අපපාණති 14 වගන්තියර්ධයේ යම් යම් ප්‍රතිපාදන තියෙනවා. අපයක් සලකා බලන්නේ නැතුව කියන්නේ දෙන්නේ නැතුව ඉන්න පුළුවන් තැන්. ඒ වගේ දේවල් ගැන එතකොට අවධානය යොමු කරොත් ගරු අධිකාරියෙන් සුසු තීරණයක් ගන්න පුළුවන්. ඉතින් එතෙන්දි සමහරට හුඟක් වෙලාට ඉතින් ඔය කියන දේ තමයි පරීක්ෂණ අවසන් නැත සාක්ෂිකරණ බලපෑම් විය හැකි. ඒ නිසා එහෙමත් නැත්නම් වෙනත් නඩුවක මත සිටියේදී මේ මායම පරාදයක් කර ඇත. ඒ නිසා මුන්ට අපලබා දීම ප්‍රතික්ෂේප කරමි කියලා හැමදී කරුණු ටිකක් හිම ලියලා ඔය දවස් 14ක් වගේ කාලයක් ඇතුළට දාන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ඔක්කොම කිව්වේ අගතියටපත් පාර්ශවයක් වෙනින් පින්සින් අයිතිය තියෙන්නේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 41 එක වගන්තිය යටතේ. දැන් ඔබ දන්නවා නීතිය මොකක්ද කියලා. මොකද බැරි වෙලාවට උසාවි ගියොත් කවුරු හරි ආවොත් එහෙම මොන පනතේ ප්‍රතිපාදනය කරද්දී තමයි පිළිසිටින්නේ කියලා ඔන්න කියන්න බලුවා.